my channel. ඔන්න ඉතින් ගොඩාක් කාලෙකින් මේ vlog එකක් අරන් ආවේ. ඉතින් හෙට අපි යනවා පොඩි family trip එකක්. කතරගම තමයි යන්නේ. එහෙනම් ඉතින් බලන් ඉන්න. ඉතින් අපි යන්නේ දවස් දෙකක trip එකක්. ඉතින් ඒකට හරිය නැඳුම් ගන්නත් එපා. ඉතින් හෙට අපි පාන්දර මෙහෙන් පිටත් වෙනවා. හෙට අපි කතරගම යන්නේ. අනිද්ද තමයි යන්නේ නැවතිලා. හෙලෝ ඔන්න දූ දෙන්න හැරියා. ඉතින් එහෙනම් ඉන්නම ලෑස්ති වෙමු. ඔන්න මම දුන් ටික නම් ඇඳගත්තා. ඔන්න ඉතින් දැන් යන්න තමයි හදන්නේ. මං වාහනයේදී එච්චර ලොකුට වීඩියෝ කරේ නැහැ. ඉතින් ඔන්න උදේට අපි කන්න නැවැත්තුවා. කෑම හදාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට ඔයාලට කියන්න බැරි වුණානේ. අපේ ෆැමිලි එක විතරක් නෙමෙයි යන්නේ, තව ෆැමිලි එකකුත් යනවා. එයාලා එන්නේ එයාලගේ වාහනේ. ඉතින් මෙතන හරි ලස්සන තැනක්. අපි උදේට කෑවේ පාන්. ඊට පස්සේ ඔන්න අපිට පළවෙනි දන්සල හම්බුණා. කොල්ල කැඳ දන්සල තමයි. මම නම් ඉතින් ඔයාලට පෙන්නුවල මම බිව්වේ නැහැ. දැන් අපි ආව අපේ පළවෙනි තැනට. මහියංගනේට තමයි ආවේ. ඉතින් අද පොයේ ඉඳ හරියට සෙනග හිටියා. ඔන්න ඉතින් අපිට වැදි නැටුමුකුත් බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි දවල්ටත් කාර නවදින තැනට තමයි ගියේ. අද දවසේ තව තැන් වලට යන්න තිබ්බ. හැබැයි අද පොයේ හින්දා ගොඩක් ට්‍රැෆික් තිබ්බා. අපි පැයක් විතර හැමම හිටියේ ට්‍රැෆික් එකේ. Welcome back to the second day. අද ඉතින් ඔන්න උදෙන්ම හැරියා. මොකද ඉතින් අදනේ කතරගම යන්නේ. මට මේ vlog එකට ගොඩක් වීඩියෝ ක්ලිප්ස් එකතු කරන්න තිබ්බා. ඉතින් මට ඒව එකතු කරන්නත් තිබ්බා. හැබැයි එකතු කරන්න බෑ. මොකද මම ඒව අරගෙන තියෙන පැත්ත වැරදි. ඉතින් අපි කතරගම යද්දි අලියොත් හිටියා. එයාලටත් පළතුරු දාලා තමයි ගියේ. ඉතින් මම ඒ වීඩියෝ කළා නෑ. මන් දන්නේ මම ඒ වීඩියෝ කරේ නැත්තේ කියලා. ඉතින් ඔන්න දැන් අපි කතරගම තමයි ඉන්නේ. අදත් ගොඩාක් සෙනග හිටියා. ඉතින් යන ගමන් අපිට කිරිබත් දස්සරකුත් හම්බුණා. ඊට පස්සේ අපි ආවේ කිරිවෙහෙන් ගාස් ඇවිදින්න බෑ. ඒ තරම් කකුල් රත් වෙනවා. මොකද සරප්පු නැතුවනේ ගියේ. ඉතින් මෙහෙ තියෙන කඩවල් දැක්කම පිස්සු හැදෙනවා. ඔයාලටම පේනවනේ. ඉතින් මම වැඩි කියෙව්වොත් මේ vlog එක එපා වෙනවා. ඒකින්ද මම කියව එක නවත්තන්න. මං ඉතින් මේවත් ගත්ත මගේ කාමරේ එල්ල ගන්න. ඉතින් ඔන්න දැන් ගොඩක් රෑ වෙලා තියෙන්නේ. ඉතින් අපි රෑට කන්න ආවා. ඉතින් අද vlog එක මං හිතුවට වඩා පොඩි. එහෙනම් ඉතින් අද vlog එක ඉවරයි. Thanks for watching.